මම මේ කතාවට ලස්සන පිළිතුරක් දෙන්නම්. දවසක් මම එක්තරා ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න කාලේ කොළඹින් මම බොහෝ දුර බැහැර මිහින්තලේ ප්‍රදේශයට වැඩම කරන්න බස් එකේ නැගලා ඉන්නවා. මහත්මයෙක් මගේ ආසනේ මේ පැත්තේ ඉන්නවා. එතුමා මාත් එක්ක කතා කරන්න බොහොම උත්සාහයක් දරුවා. නමුත් මම බොහොම විවේකව යන්න කැමති කෙනෙක් නිසා මම බිම් බලාගෙන හිටියා. එක්තරා වෙලාවක මගේ ඒ කියන්නේ බස් රථයේ තිරිංග තද කළා මට ඔළුව උස්සලා බලන්න වුණා. ඒ වෙලාවෙම මෙතුමා මගෙන් ප්‍රශ්නයක් විමසුවා. මොකද්ද ප්‍රශ්නය? අපේ හාමුදුරනේ මම නම් ඔය බොරු වැඩ කරන්නේ පිළිම වලට, gadol පිළිම වලට බුද්ධ පූජාව තියෙන වගේ වැඩ කරන්නේ කියලා. එයා භෞතිකවාදී පුද්ගලෙක්. පින්වත් මහත්මිය මමත් ගිහි කල විද්‍යා ගුරුවරයෙක් නිසා මමත් භෞතිකවාදී. දඩ භෞතිකවාදී. සාමාන්‍ය නෙමෙයි දැඩි භෞතිකවාදී. මම එතුමාගේ මනස තේරුම් අරගෙන ඉවරලා මම එතුමාට පිළිතුරු දෙන්නට මෙන්න මෙහෙම කල්පනා කළා. මම එතුමාගෙන් ඇහුවා මහත්මයා මං සුළු ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න. ඒ අතරතුර මට එතුමා කිව්වා මම විදුහල්පතිවරයෙක් ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. මං කිව්වා ඔබතුමාගෙන් මං සුළු ප්‍රශ්නයක් අහන්නම්. අපේ ස්වාමීන් වහන්සේ ලොකු ප්‍රශ්න නම් අහන්න එපා කිව්වා. මං කිව්වා නෑ නෑ ඔබතුමා විදුහල්පතිවරයෙක් නේ. ඒ නිසා මම සරල ප්‍රශ්නයක් අහන්නම් කියලා. එහෙම ඇහුවාම මම ප්‍රශ්නේ හැටියට ඇහුවේ මෙහෙමයි. මහත්මයා ඔබතුමා ඉස්සරහා යම්කිසි ස්ත්‍රියක් නිර්වස්ත්‍රව හිටියොත් ඔබතුමාට රාගය ඇති වෙනවද නැද්ද කියලා මම ඇහුවා. දැන් මිනිස්සු වෙවුලමින් කියනවා ඇති වෙනවා ස්වාමීනි. මම කොහොඳයි. ඒ කතාව එහෙම තියමු. ඒ විදිහටම මැටි වලින් හෝ ඉටි වලින් හෝ පිළිමයක් හදලා ඒ විදිහටම පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. ඒ විදිහටම නග්නව නිර්වස්ත්‍රව ඒ විදිහටම පිළිමයක් හදලා තිබුණොත් ඔබතුමාට රාගය ඇති වෙනවද නැද්ද? මිනිස්සු වෙවුලමින් කියනවා ඇති වෙනවා ස්වාමීනි. මම කිව්වා ඉතින් ඔබතුමා හරිම මෝඩයිනේ. ඇයි ඔබතුමා මේ gadol ගොඩකට රාගය ඇති කරගත්තේ? ඇයි ඔබතුමා මේ ඉටි ගොඩකට මැටි ගොඩකට රාගය ඇති කරගත්තේ? වැරදීනේ. ආන් ඒ වගේ තමයි කිව්වා gadol ගොඩක් දැකලා ඒ gadol වලින් හදපු පිළිමයක් දැකලා ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා තමන්ගේ ශ්‍රද්ධාව චේතනාව කුසල පක්ෂයේ දියුණු කරගන්නවා කිව්වා. අඥානයා දුෂ්ප්‍රඥයා ධර්මයේ නොඅසන ලද්දා එයා මොකද කරන්නේ මේ gadol ගොඩ දැකලා ඉවර වෙලා රාගය ද්වේෂය ඇති කරගන්නවා කිව්වා. එහෙමයි. දැන් බලන්න මේ ප්‍රශ්නයට උත්තරේ දීපු ක්ෂණින්ම මේ මහත්තයා මට කියනවා අපේ හාමුදුරනේ සාදු සාදු මෙච්චර කාලයකට කිසිම කෙනෙක් කිසිම හාමුදුරු කෙනෙක් මට ওই උත්තරේ දීලා තිබුණේ නැහැ. මම ඒක ඒ පාර කිව්වා ඒ ඔබතුමාගේ පිනේ හැටි කියලා. මොකද Tamanට ලැබෙන පින අනුවනේ ඒ වෙලාවට උත්තරේ ලැබෙන්නේ. අපිට හැමදාම ලැබෙන්නේ නැහෙනේ. එතකොට දැන් ඕකෙන් තේරුම් ගන්න ඕන මොකද්ද? ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන දානයක් හෝ අඩුම ගානේ බත් හැන්දක් හරි පූජා කරගන්න පුළුවන් වෙන්නේ කාටද? ශ්‍රද්ධාවන්තයට විතරයි.